ලන්ඩන් ගියා නේද 5 දෙනෙක්. අන්න CID එකේ 5 දෙනෙක් ඉන්නවා ලන්ඩන්. යන්න සිටි යුනිවර්සිටි එකට ගිහිල්ලා ගන්න තොරතුරු උසාවි නියෝගයක් යවුවා නම් එහෙට ඔන්න සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඔය ඇලුමිනි ලිස්ට් එකක් ගන්න පුළුවන්. ඒක සරලවම කරන්න පුළුවන් කාරණයක්. ෆේල් වෙනකොට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ. නලින්ද ජයතිස්ස ආණ්ඩුපක්ෂ සංවිධායකතුමා මෙතන හිටියා නම් හොඳයි. එතුමා යම්කිසි මඩක් අපේ පක්ෂයට එහෙම නැත්නම් අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාට එල්ල කරනවා. පළවෙනියට ඒ මඩට කලින් නලින්ද ජයතිස්ස මැතිතුමා කෑමෙන් පස්සේ හරි ඇවිල්ලා උත්තර දෙන්න කියලා මම දැක්ක කියනවා. කෑමෙන් පස්සේ කියන්නේ මේ දැන් පාර්ලිමේන්තුවේ කෑමට පෙර සහ පසු කියලා දැන් දෙකක් තියෙනවද? මොකද මාලිමාවේ අය උදේට ඇවිල්ලා දවල්ට කෑම කාලා ඊට පස්සේ එකට ගෙදර යනවද? මොකද මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා. විපක්ෂයට තියෙන්නේ ඉස්සෙල්ලම විපක්ෂයේ සමගි ජන බලවේගයට කතා දෙකක් යනවා. ඊට පස්සේ TNA එකට යනවා. ඊට පස්සේ සිලින්ඩරයට ගිහිල්ලා තමයි පොහොට්ටුවට එන්නේ. ඉතින් අපි කැමති වුණත් නැති වුණත් කෑමෙන් පස්සේ තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඒකෙන් හින්දා නලින්ද ජයතිස්ස මැතිතුමා ඔබතුමා ආණ්ඩුපක්ෂ සංවිධායකවරයා වශයෙන් පළමුවෙන් ඒක දැනගනිත්. ඔබතුමාලා කාලා ගෙදර යනවා කියලා අපිට කරන්න දෙයක් නැහැ. දෙවෙනි කාරණය තමයි නලින්ද ජයතිස්ස මැතිතුමා හැමදාම ආණ්ඩුව ඇනගන්නවා කියලා දැනගන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. රටේ ජනතාව දන්නවා හොඳටම ආණ්ඩුව ඇනගන්නවා කියලා බලා ගන්න. පළවෙනි එක තමයි අනුර කුමාර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවට දුවගෙන ඇවිල්ලා පැයක් දෙකක් කතා කරනවා කියන්නේ අනිවාර්යෙන් ආණ්ඩුව ඇනගෙන. එහෙම නැත්නම් අලුත් මඩක් හදලා නාමල් රාජපක්ෂ මැතිතුමාට ගහනවා කියන්නේ ආයි ආණ්ඩුව හොඳටම ඇනගෙන. දැන් 21 රැස්වීම දැකලා අර ගැරඩින්ට භූමි තෙල් ගැහුවා වගේ තමයි ඉන්නේ. දැන් ඔබතුමාලා ඔය කතාවම දැන් පාර්ලිමේන්තුවට නාමල් රාජපක්ෂ මැතිතුමා මේ ආණ්ඩුව ඇවිල්ලා 3න් 2 ආපු ගමන්ම ඔබතුමාලා ඔය කතාව කිව්වා. ඔය ලෝ ඩිග්‍රිය ගැන කතා කරානේ. ඒ වෙලාවේ ඔබතුමාලා නිකන් හිටියේ නෑනේ. ඔබතුමාලා ගියා උසාවියට ගිහලා මැජිස්ට්‍රේට් කෝට් නම්බර් 1 එකේ චීෆ් මැජිස්ට්‍රේට් යටතේ දාලා තියෙනවා B42852/01/25 යටතේ ඔබතුමාලා නඩුවක් දාලා තියෙනවා නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ උපාධිය පිළිබඳව. ඒ වගේම නීති උපාධිය පිළිබඳව. අනේ හරි සරල කාරණයක් නලින්ද ජයතිස්ස මැතිතුමා කියන්නේ. අර හොර වෙබ්සයිට් හදාගෙන ඒවට නඩු දාන්න පුළුවන් විදියට සයිට් හදාගෙන ඒවයින් මඩ ගහනවා වෙනුවට ඔන්න නලින්ද ජයතිස්ස මැතිතුමා හෙට යන්න ඔබතුමා CID එකට දෙන්න මේ කරුණු ටික එතකොට උසාවියට වාර්තා කරන්න පුළුවන්. ආපු ගමන් මාධ්‍ය සංදර්ශන දාලා මැජිස්ට්‍රේට් 1 එකට ගියා විතරයි. අද වෙනකන් නාමල් රාජපක්ෂ මැතිතුමාගෙන් කට උත්තර ගත්තා. අද වෙනකන් අධිකරණයට කරුණු වාර්තා කළා නෑ. හැබැයි වැටෙන සැරේට මෙන්න පාර්ලිමේන්තුවට ඇවිල්ලා මඩ ගහනවා. අර ලන්ඩන් ගියා නේද 5 දෙනෙක්. අන්න CID එකේ 5 දෙනෙක් ඉන්නවා ලන්ඩන්. යන්න සිටි යුනිවර්සිටි එකට ගිහිල්ලා ගන්න තොරතුරු උසාවි නියෝගයක් යවුවා නම් එහෙට ඔන්න සර්ටිෆිකේට් එකක් ගන්න පුළුවන්. ඔය ඇලුමිනි ලිස්ට් එකක් ගන්න පුළුවන්. ඒක සරලවම කරන්න පුළුවන් කාරණයක්. ෆේල් වෙනකොට මඩ ගහන එක නම් එච්චර හොඳ නෑ.